හෙලෝ ළමයි ඔයාලා බලනවා ඇති අද අපි කොහෙද මේ යන්නේ කියලා. අද අපි යන්නේ මාතර නගරයට. අපි අද යනවා විහාරස්ථානයක් බලන්න. ඔව් ඔයාලා වීඩියෝ එක ප්ලේ වෙනකොටම දන්නවා අපි මේ කොහෙද ඇවිල්ලා ඉන්නේ කියලා. මේ මාතර නගරයේ ඉඳලා කිලෝමීටර් 3ක් විතර ඈතින් තියෙන වෙහෙරහේන පුරාණ රජමහා විහාරස්ථානය. බලන්නකෝ ලස්සන. අපිට එහෙදි යාළුවෙක් හම්බුණා. මෙයා ඔළුව අත ගානකම් පාඩුවේ ඉන්නවා. නිකන් හරි අත ගාන එක නැවැත්තුව ගම එක පාට හපනවා. දැක්ක නේද? මගේ වීඩියෝ එක ගන්නත් බැරි වුණා මට එයා නිසා. අපි ඊට පස්සේ ඇතුල් වුණේ උමං මාර්ගයට. උමං මාර්ගයේදී නම් මම ෆොටෝ වීඩියෝ ගත්තේ නැහැ. මොකද මට හිතුණා මේ පින්තූර වලට හානියක් නොකර ඉන්න. මම එකම එක වීඩියෝ එකක් විතරයි ගත්තේ. මේ අපි ඉන්නේ විහාරස්ථානයේ උඩම මළුවේ. ඇත්තටම මේ ගම හරිම ලස්සනට පේනවා එතනට. ඉතින් අපි වෙහෙරෙන් පස්සේ අපි ආවා බීච් එකේ රැල්ල පාගන්න. ඉතින් ඔන්න අපාත් එක්ක ගියානිත් යාළුවට ඕනේ වුණා සන්සෙට් එක බලන්න. ඉතින් සන්සෙට් එක හොඳටම බලන්න පුළුවන් පරවිදූපත උඩනේ. ඉතින් මං එහාලව එක්කන් ගියා පරවිදූපතට. අනේ අපි යනකොට සන්සෙට් එක නම් ඉවර වෙලා. හැබැයි අපි මාතර නගරයේ ලස්සන මෙතෙන්ට වෙලා ඉඳන් ටිකක් වෙලා බලාගෙන හිටියා. ඔන්න ඔහොම තමයි එදා දවස අපේ ගත වුණේ. ඊට පස්සේ අපි රැ වෙන කලින් මම ඉන්න ගෙදර ගියා. ආයෙත් කිසි ලොග් එකකින් ඔයාලව හම්බෙන්න. බයි බයි යාළුවනේ.